ඉතින් යාළුවනේ ඔයාගේ මෝටර් සයිකලෙත් මෙන්න මේ වැරදි ටික ඔයා කරනවද කියලා පොඩ්ඩක් බලන්න. ඔයා කඳු බෑවුම් වල ක්ලච් එක අල්ලගෙන ගමන් කරනවද? එහෙම නැත්නම් මෝටර් සයිකල් එක අපි ස්ටාර්ට් කරද්දී ක්ලච් එක අල්ලගෙන ස්ටාර්ට් කරනවද? මෝටර් සයිකල් එක ස්ටාර්ට් කරද්දී ක්ලච් එක මිරිකන්න එපා. මොකද ඒකට හේතු ගොඩක් බලපානවා. දැන් අපි ඒකෙන් බලමු මොකද වෙන්නේ කියන එක අපි දැන් බලමු. මෙහෙම ක්ලච් එක අල්ලගෙන දුවනකොට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම අර කිව් ක්ලච් ප්ලේට් එක අපි ගලවලා ගත්තයින් පස්සේ තමයි මෙන්න මේ විදියට අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන්නේ ක්ලච් ප්ලේට්. එතකොට යාළුවනේ මෙන්න මේක ඇවිල්ලා ප්‍රෙෂර් ප්ලේට් කියලා අපි කියනවා. අපි ක්ලච් එක අල්ලගෙන යද්දි මම අර ඔයාලට කිව්වේ කඳු වල බෑවුම් වල යනකොට ක්ලච් එක මිරිකන්න එපා කියලා. මෙන්න මේ ක්ලච් ප්ලේට් එක සහ මේ ප්‍රෙෂර් ප්ලේට් එක එකට තදවීමෙන් තමයි මෝටර් සයිකල් එක ඉදිරියට ධාවනය වෙන්නේ. මොකද මෙහි ඝර්ෂණයක් ඇති වෙනවා. ක්ලච් ප්ලේට් එක සහ ප්‍රෙෂර් ප්ලේට් එක අතර යන්නේ ඝර්ෂණය පාවිච්චි කරලා තමයි අපේ මෝටර් සයිකලේ ධාවනය වෙන්නේ. එතකොට අපි ක්ලච් එක ඇල්ලීමේදී වෙන්නේ මෙන්න මේ දෙක පොඩ්ඩක් මෙහෙම එකට හේත්ති කරගෙන ඉන්න ක්ලච් ප්ලේට් එක සහ ප්‍රෙෂර් ප්ලේට් එක පොඩි ප්‍රමාණයක් මෙන්න මෙහෙම දුරස් කිරීමකට ලක් කළා. මෙන්න මේ දෙක අතර ස්පේස් එකක් අරගෙන මෙයා ඝර්ෂණය නවත්ත ගන්නවා. ක්ලච් ප්ලේට් එක හා ප්‍රෙෂර් ප්ලේට් එක දුරස් වීමෙන් ඒ විට මෝටර් සයිකලේ ධාවනය වෙන්නේ නැහැ. මේක ප්‍රී කරකැවීමකට ලක් වෙනවා. ඉතින් යාළුවනේ එහෙම අපි අල්ලගෙන ඉන්නවා කියන්නේ යම්කිසි හේකින් අපේ ක්ලච් එක නිසියාකාරව ඇඩ්ජස්ට් වෙලා නැත්නම් මෙන්න මේ ක්ලච් ප්ලේට් එක සහ මේ ප්‍රෙෂර් ප්ලේට් එක එකට ඇතිල්ලිලා ලොකුවට රත් වෙන්න බලපානවන්නේ. රත් වීමේදී ඉතාමත් ඉක්මනින් මේ ක්ලච් ප්ලේට් මුහුණත් පිලිස්සිලා යනවා. ඒ පිලිස්සිලා ගිය පසු මෝටර් සයිකලයේ එන්ජිම නිසියාකාරව ක්‍රියාත්මක වුණත් අපිට ලොකු බලයක් ගන්න බැහැ. මොකද මෙයා සිල්ප් කිරීමට පටන් ගන්නවා මෙන්න මේ ප්ලේට් ගෙවී යෑම නිසා. අන්න ඒක නිසා තමයි මෝටර් සයිකලේ ක්ලච් එක මිරිකගෙන ධාවනය කරන්න එපා. ගොඩක් ට්‍රැෆික් එකක වගේ ඔයා ඉන්නවනම් ගියර් එකෙන්ම නියුට්‍රල් කරගන්න බලන්න. එතකොට ඔයාට ලොකු කාලයක් මේ ක්ලච් ප්ලේට් සෙට් එක පාවිච්චි කරනවා වගේම මෝටර් සයිකල් එන්ජිමෙන් ලැබෙන බලය උපරිම ටච් එක හරහා අරගෙන අපිට ගියර් බොක්ස් එකට ලබා දීමේ හැකියාව ලැබෙනවා යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න ඕක තමයි මට කියන්න අවශ්‍ය වුණේ. ඉතින් අපි ඉදිරියේදී කතා කරමු මේ ක්ලච් ප්ලේට් නිසියාකාරව අපි දාගන්නේ කොහොමද? ප්‍රෙෂර් ප්ලේට් ක්ලච් ප්ලේට් හොඳයිද මෝටර් සයිකලේ කොහොමද ගෙදරදීම චෙක් කරගන්න කියලා කතා කරමු. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ වීඩියෝ වටී කියලා හිතනවා නම් විතරක් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමත් කරමින් ගිහිල්ලා එන්නම් සියලුම දෙනාට සුබ දවසක්.